මේක හොයාගන්නත් නෑ. ආ කුසුම එන්නකෝ. මම මේ වඩුවක් තිස්සේ කන්නඩිය හොයනව නෑ අනේ. නැත්තමයි. එන්නකෝ. තාත් දෙහිකින් විතර දැක්කේ. කොහෙද ඉතින්? පුතාගේ වෙඩින් එකකින් පස්සෙත් හරි කොහාටවත් යන්නවත් බැරි වුණා. ඔයාලා ඒක දෙයටවත් නිකන් මොකද කියලා බලන්නවත් එන්න බැරි වුණා. දෙගන්නකෝ. එහෙ. නෑ අනේ මම මේ තිබ්බ කන්නඩිය මෙහෙන් නෑ. කොහෙට වෙලාද මටම නිකන් අද කොහෙන් හරි දාලා දැන් අපේ ලේලි හොයලා දෙයි. සිරියාවන්ත කෙල්ල. ඕන වැඩක් ගන්නවා. කෑම වල රහ අත දවල් ටිව්වා සැමන් තෙල් දාලා පරිප්පු උයලා කලවම් කොළ මැල්ලුමක් හදලා හරිද මේ තක්කාලි අමෝදුවට මල් වගේ කපලා සලාදයක් හදලා පපඩම් බැදලා යුව જાති පැයෙන් උයන ඔක්කොම මාව කුස්සිය පැත්තටවත් ගන්නෑ යන්නම කියනවා මං ඉතින් ඉඳන් හිටියා ඔහෙ ඉතින් මේ මට අඩුතෙන් සාරි වගේකුත් අරන් දුන්නා නෑ යා දැන් අර බාහිර උපාධියක් කරනවනේ ඒකටත් පාඩම් කරන ගමන් තමයි මගේ පුතාගේ ඔක්කොම වැඩ කරනවා අපිට මොකුත් කරන්න නෑ ඔව් ඉන්නක මන් දැන් අපේ දුවට කියන්න ඔයාට තේ එකක් හදාගෙන ඉන්න කියලා කිරි තේ එකක් ඔයා බීලා බලන්නකෝ ඔය මොනවද හදනවා මේ අපි හදනවා වගේ කිරි තේ එකක් නෙමෙයි දුව මේ කුසුමණෙන්ද ඇවිල්ලා කුසුමණෙන්දට අර ඔයා මට හදලා දුන්න જાතියේ කිරි තේ එකක් හදලා ගේන්නකෝ මටත් ඒ ගමන්ම ගේන්න ආද මුදන්න දෙයක් නේ මුළු ගේම තනියෙන් වස් කරනවා මුළු ගේම දැබෙන තමයි අපි වගේ නෙමෙයි දූ පිළිපිල මොනවදෝ මැෂින් වගේ ගෙනත් එයා එහෙන් එද්දි ගෙනත් ඒ මැෂින් වලින් සුද්ධ බුද්ධ කළා මේ තියෙන්නේ මේ පොඩි දවසට හිටවපුවා මේ මල් ඒ මල් පැල ඔක්කොම එයා සල්ලි වලට ගෙනන්නේ හිටෙව්වේ ඔව් දැන් අනිද්දාට මටත් එන්න කිව්වා මල් පැල තෝරන්න යන්න ඉතින් දැන් යන්න ඕනේ කියලා වැඩක් නෑ එක එක ෆැෂන් කරනවා දැන් මාවත් මේ අරන් අද හවසේ සැලුන් එකකට යන්න අනේ කුසුම අපි කවදා කරපුවද බෑ කියන්න බෑනේ ඉතින් මං එන්නම් කිව්වා ඔව් අනේ අද මට උදේ සාඩියෙන් දෙවුවා අමුතුම විදිහකට අර අපි අඳින විදිහට නෙමෙයි මොනවද කළා යන විදිහ හරි ලස්සනයි යන්දහම මේ මමද කියලා හොයන්න බැරි විදිහට අර මේ වගාලා මේ පවුඩර් අරම්මනම් දාලා ඔව් ඒ මගේ ෆොටෝ වගේ ගහ මම දාහම් පෙන්නන්න කියන්නම්කෝ ඒ දුවගේ ෆෝන් එකේ ඇති එකේ විකාර දැන් මේ කියනවා දැන් ලබන සතියේ දිහා හැදෙනවලු සෑන්ඩ්විචස් එයා දන්නවලු වෙන විදිහකට මං කිව්වා ඉතින් හා කියලා කියන ඔක්කොටම හා කියනවා යානේ දන්නේ දැන් ඉතින් මේ පවුල් පාලනේ මගේ අතේ නෙමෙයි මං ඔක්කොම එයාට බාර දුන්නා ඇත්තමයි ඔව් හැබැයි අපේ පුතා හොයාගෙන තියෙන හොඳ ලේලියක් අම්මපල්ලා මට ඉතින් හිතට ඒක ලොකු සහනයක් ඉතින් මට මැරෙන්න කලින් ඉතින් ඕකනේ කරගන්න උවමනාව තිබ්බේ දන්නේ නැති දෙයක් නෑ අනේ ඕ මල් පැල ගැනද කෑම ගැනද ගෙවල් ලස් කිරිලිද ඉගෙනීම අතින්ද වැඩිය කනට ඇහෙන්න කතා කරන්නේ ඔව් ඔව් දැන් මෙයා ගිහින් තමයි එළවලු එහෙම ගේන්නේ මම යන්නේ එළවලු ගේන්නේ කරන්නේ ඔක්කොම මෙයා මෙයා අමුතුවට නූඩ්ලස් එකක් හදලා මම හදපු වෙලේ ඔයාට එවන්නම්කෝ පුදුම රහක් කුසුම ඔයාට කියන්නේ පුදුම රහක් මං කෑවා මම වෙනදා නූඩ්ලස් කන්නේ නැහැ ඔන්න කෑවා මම
නිකන් දෙකක් කෑවා. දෙපාරක් බෙදාගෙන කෑවා. ඇත්තමයි. මම නැත්තම් මෙතන ඔය නූඩ්ලස් අනමනම් කන්නේ නෑනේ. හරියට හයියනේ. උඩ දාලා කරලා උයන්නේ. ඕ. එන්නකො යාට යා මට අරන් දුන්න සාරි ටික පෙන්නන්න එන්නකො. එන්න. ඔය බලන්නකො. ඔන්න තේක ගෙනත් හැදුවත් දුවේ. කුසුමලන්නට බීලා බලන්න කියන්නකො රස. බොන්නකො කුසුමෝගේ රහ බලන්න. හොඳ රහයිනේ. මං කිව්වේ අනේ දුවේ මේ කුසුමලන්දරත් කියලා දෙන්නකෝ හදන හැටි. ඔය අහගන්න කුසුම. අන්න හරි. ඒක වෙන්නේ නැති රස. කුසුමා ඔයත් හොයා ගන්නවන. ඔන්න ඔය වගේ ලේලියක් හොයා ගන්න. වරදින්නේ නෑ ළමයිගේ ජීවිතය. ඕනම දෙයක් පුළුවන්නේ. ඒකයි මං කියන්නේ දැන් මේ මගේ කකුල් අමාරුව දණිස් අමාරුවනේ බේත් ටික ගානවා දෙයියන්ගේ පිහිටයි අත්ුනේ. මට දැන් නෑනේ. දැන් නෑ. අත්ගුනේ. කියලා වැඩක් නෑ. නියමයි. උඩට අතුල්ලලා ගානවා. දණිස් දෙක ඉතින්. ඔව්. හන්දි තෙලක් මොකද්ද ගානවා නියමයි. හරි සතුටුයි කුසුම ඇත්තමයි. දැන් මට නිවි හැනහිල්ල මැරෙන්න පුළුවන්.